ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ කොහොමද තට්ට ඩෝස් වලට තාලම් තියන්නේ කියලා. තට්ට ඩෝස් වලට තාලම් තියනකොට අපිට ආදි තාලම් වගේම රූපක තාලමුත් භාවිතා වෙනවා. ඒ වගේම පළවෙනි, දෙවෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි කියන තට්ට ඩව් වලට අපි ආදි තාලම් වලින් තාලම් තබනවා. ඒ වගේම තුන්වෙනි සහ අටවෙනි තට්ට ඩව් අපි රූපක තාලම් වලින් තාලම් තබනවා. ඒ වගේම තමයි ඇතැම් අය තුන්වන තට්ට ඩව් රූපක තාලම් වලට ආදි තාලම් වලට තාල තබනවා. එහෙනම් අපි බලමු කොහොමද තට්ට ඩව් තාලම් තියන්නේ කියලා. පළමුවන සහ දෙවන තට්ට ඩව්ව. දලංගුතක දිගුතක දිගෙන තොම් තේජා 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 තුන්වන තට්ට ඩව්ව. දලංගුතක දිගුතක දිගෙන තොම් තේජා 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 හතරවන තට්ට ඩව්ව. දලංගුතක දිගුතක දිගෙන තොම් තේජා 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 පස්වන තට්ට ඩව්ව. දලංගුතක දිගුතක දිගෙන තොම් තේජා තේජා තම් 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 හයවන තට්ට ඩව්ව. දලංගුතක දිගුතක දිගෙන තොම් තේජා 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 හත්වන තට්ට ඩව්ව. දලංගුතක දිගුතක දිගෙන තොම්
තුම් තෙයි 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 ද ද තෙයි 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 ද ද තෙයි ඔන්න ඔය විදිහට තමයි තට්ටඩව තාලම් තියන්නේ. ඉතින් ඔයාටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ඔයාගේ භරතනාට්‍යම් ඉගෙන ගන්න යාළුවෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් එයාලත් එක්ක ෂෙයා කරගන්න. හැමෝටම සුබ දවසක්.